සුබ දවසක් වේවා යාළුවනේ. අද දවසේ මගේ මාතෘකාව තමයි සද්ධාතිස්ස රජතුමා. ක්‍රිස්තු පූර්ව 137ත් 119ත් අතර රාජ්‍ය කාලය මෙතුමාගේ. ලංකා ඉතිහාසයේ බැබලෙන නමක් දරු දුටුගැමුණු රජුගේ මලනුවන් වන්නේ තිස්ස කුමරුය. මෙතුමා පසු කාලයේදී සද්ධාතිස්ස නමින් ප්‍රසිද්ධ විය. ඒ තරමටම එතුමා දැහැමි ලෙස කටයුතු කළ නිසායි දුටුගැමුණු රජු අනුරාධපුරයේ රජකම් කරන අතරතුර තිස්ස කුමරු රුහුණේ පාලකයා ලෙස කටයුතු කළේය. දීඝවාපී ප්‍රදේශ මේ කුමරු අතින් ධාන්‍යාගාරයක් බවට පත් වූ බව අප දනිමු. ගැමුණු කුමරු එළාර හා සටන් අදුණු සමයේදී තිස්ස කුමරු දීඝවාපියේ සිට නිරන්තරයෙන්ම වාග සංග්‍රාමයේ යෙදී සිටියේය. මේ නිසාම යුද්ධය පැවතුණත් රටේ කිසිම ආහාර හිගයක් ඇති වූයේ නැත. මෙතුමා විසින් රටේ කෘෂිකර්මය නගා සිටුවීමට චේතනාවෙන් වැව් 18ක් ඉදි කළ බව සඳහන්ය. ඉන් කිහිපයක නම් පදවිය වැව, කටුන්නරු වැව, මාලම වැව වේ. මේ දැහැමි රජතුමා අනුරාධපුරයේ සිට දීඝවැව දක්වායි යොදුනෙන් යොදුන විහාර කර වූ බව මහා වංශයේ පෙන්වා දෙයි. එතුමා විසින් ගින්නෙන් දැවී ගිය සත්මහල් ලෝවා මහපාය ඉතා ඉක්මනින් ඉතා අලංකාර ලෙස ප්‍රතිසංස්කරණය කළ බව දැක්වේ. මේ හැර මේ දැහැමි රජතුමා වෙහෙර විහාර, ලෙන් විහාර විශාල වශයෙන් තනවා මහා සංඝයාට පූජා කළේය. දුටුගැමුණු රජුට තමාගේ මරණයට පෙර රුවන්වැලි මහා සෑයේ වැඩ නිමව කර ගැනීමට නොහැකිව ඇත. එවිට අනුරාධපුරයට පැමිණ රෙදි උපයෝගී කොටගෙන රුවන්වැලි මහා සෑයේ වැඩ නිම වූ ලෙසින් දක්වා දුටුගැමුණු රජුගේ සිත සතුටු කොට තිබේ. දුටුගැමුණු රජුගෙන් පසු අනුරාධපුරයේ රජකම භාරගත් සද්ධාතිස්ස රජු රටේ ආර්ථික සංවර්ධනයටත් ආගමික සංවර්ධනයටත් බොහෝ සෙයින් කටයුතු කර ඇත. මෙවැනි වැදගත් කටයුතු රාශියක් රටදෑ වෙනුවෙන් කළ මේ රජතුමා ලංකා ඉතිහාසයේ වැදගත් තැනක් හිමි. මෙතුමාගේ රාජ්‍ය කාලය වසර 18කි. මගේ වීඩියෝව ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරලා පල්ලෙහා ගිහින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා.